හායාලුවනේ කොහොමද ඉතින් ඔයාලට? අද මම අරගෙන ආවේ සිනමා ලෝකේ මෑතකදී ලොකු කතාබහකට ලක්වුණු Netflix හරහා නරඹන්න පුළුවන් පට්ට ෆිල්ම් එකක්. මේකේ නම Society of the Snoop. ඒ විතරක් නෙවෙයි මේක විශේෂම දේ තමයි IMDb රෑන්කින් වල 7.8 වෙනි ඉහළ අගයක් ලබාගෙන තියෙන එක. ඒ වගේම මේක නිකන් කතාවක් නෙවෙයි. 1972 වසරේ සිද්ධ වුණ මුළු ලෝකෙම කම්පා කරපු සත්‍ය කතාවක් පාදක කරගෙනයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඔයාලා ඇඩ්වෙන්චර් සහ සර්වයිවල් ෆිල්ම්ස් බලන්න කැමති නම් අනිවාර්යයෙන්ම බලන්න ඕන එකක් මේක. මේ කතාවේ තියෙන තවත් විශේෂත්වයක් තමයි චිත්‍රපටයේ ඉන්න නළුවන් ඇත්තටම මේ වගේ පරිසරයක තියලා තමයි රූගත කිරීම කරලා තියෙන්නේ. ඒ වගේම මේ අනතුරෙන් ජීවිතේ බේරගත්ත ඇත්තම මිනිස්සු කීප දෙනෙක්ම මේ ෆිල්ම් එකේ පොඩි චරිත රංගපානවා ඔයාලට දකින්න පුළුවන්. උදාහරණයක් විදියට සැබෑ ජීවිතයේ කඳු තරණය කරපු නන්දෝ පරාඩෝ මේ ෆිල්ම් එකේ එක තැනකදී එයාගේ චරිතය රඟපාන නළුවට පාර පෙන්වනවා දකින්න පුළුවන්. ඒක පුදුම හිතෙන දෙයක් නේද? එහෙනම් අපි ෆිල්ම් එකට යමු. 1972 අවුරුද්දේ ඔක්තෝබර් 13 වෙනිදා උරුගු රාජ්‍යයේ මොන්ටෙවිඩියෝ නුවර ඉඳලා චිලි රාජ්‍යයේ සැන්තියාගෝ නුවර බලා පියාසර කරපු ෆෙයාර්වර්ල්ඩ් කියන ගුවන් යානය තුල හිටිය හරිම උද්‍යෝගිමත් පිරිසක්. ඒ තමයි උරුගුවේ ඕල් ක්‍රිස්තියන් ක්ලබ් රග්බි කණ්ඩායමේ ක්‍රීඩකයෝ සහ ඔවුන්ගේ පවුල්වල හිතවතුන්. ඔවුන් මේ යන්නේ චිලි රටේ පැවැත්වෙන සුහද රග්බි තරගයකට සහභාගී වෙන්න. යානය ඇතුළේ හිටපු 45 දෙනාම හිටියේ හරිම සතුටින්. සින්දු කියනවා, විහිළු කරනවා, මත්පැන් වීදුරුවක රස බලනවා. ඔවුන් අතර තිබුණේ පුදුමාකාර බැඳීමක්. හැබැයි කවුරුත් හිතුවේ නෑ මේ සුන්දර ගමන ඔවුන්ගේ ජීවිතයේ දරුණුම අත්දැකීමක් වෙයි කියලා. ගුවන් ගමන අතරතුර කාලගුණය හරිම නරකතට හැරෙනවා. ඇන්ඩීස් කඳුපන්තියට ඉහළින් තියෙන වලාකුළු නිසා ගුවන් නියමුවන්ට පොළොව පෙනුනේ නෑ හරියට. මෙතෙන්දි තමයි ලොකුම අත්හැරදීම වෙන්නේ ගුවන් යානයේ නියමුවන්ට. යානේ චිලි රාජ්‍යයේ කුරීරෝ නගරේ පහු කරලා තියෙනවා කියලා තමයි මේ නියමුවෝ හිතන්නේ. යානේ පහත් කරන්න පටන් ගන්නවා ඊට පස්සේ. හැබැයි ඒ වෙලාවේ ඔවුන් හිටියේ කුරීරෝ වල නෙවෙයි. මාරක හිම කඳු මුදුන් වලට හරියටම උඩින්. එක පාරටම වලාකුළු අතරින් දැවැන්ත කළුගල් කඳු පේන්න පටන් ගන්නවා. නියමුවා උපරිම වේගෙන් යානේ ඉහළට ගන්න හැදුවත් ඒ වෙද්දි ප්‍රමාද වැඩි. යානේ වල්ගය එක පාරටම කන්දක වැදිලා ගැලවිලා යනවා. ඒත් එක්කම පිටුපස් අසුන් වල හිටපු කිහිප දෙනෙක් අඩි දහස් ගාණක් උස අහසේ ඉඳලා හිම කන්දට ඇදලා වැටෙන්නේ ඇසිපියේ හෙළන සැනින්ම. මොහොතකට කලින් සින්දු කී හිටපු ඒ යානේ ඇතුලේ දැන් ඇහෙන්නේ වේදනාත්මක කිඳිටලි හඬක් විතරයි. අඩි 11800ක් උසින් රින 60ක අධි සීතලක් මැද ලෝකයේම හුදකලා වුණු මේ පිරිසගේ මරණයත් එක්ක කරන සටන දැන් තමයි ආරම්භ වෙන්නේ. දැන් මේ කට්ටිය ඇන්ඩීස් කන්ද උඩ තනි වෙලා දවස් ගාණක් බලන් ඉන්නව කවුරු හරි එයි කියලා. ඒත් කවුරුත් නම් වෙන පාටක් නෑ. හිතන්නකෝ රින 60ක සීතල මේම වුණාම කොහොම ඇතිද කියලා. ඒ මදිවට රේඩියෝ එකෙන් ඇහෙන එයාලා හොයන එකත් නවත්තලා ගියා. දැන් කන්න කෑමකුත්. කෑමට තිබුණ පොඩි චොක්ලට් කෑලිත් ඉවරයි. බඩගින්න කොච්චර දරුණු වෙනවද කියනවනම් එහෙමේ තිබුණ සපත්තු වල තියෙන සම් කෑලි සිගරට් පවා මුන් කන්න හදනවා. මෙන්න මෙතෙන්දි තමයි නුමා සහ රොබර්ටෝ ඇතුළු පිරිස ජීවිතේ දරුණුම තීරණය ගන්න හදන්නේ. හිතන්න ඔයා ඉන්නේ අයිස් වලින් වැහුණු හතර අතේම හිම කඳු විතරක් පේන හුදකලා තැනක කියලා. වටපිටේ කිසිම කෙනෙක් නැහැ. කන්න කෑමක් නැහැ. උණුසුමක් නැහැ. තියෙන්නේ මැරුණ යාළුවන්ගේ සිරුරු විතරයි. එහෙම වුණොත් ඔයා මොකද කරන්නේ? ජීවත් වෙන්න නම් තමන්ගේ මැරුණු යාළුවන්ගේ මස් කන්න වෙනවා. මුලින්ම මේ යෝජනා වෙනකොට හැමෝටම අවුල් යනවා පෙන්නනවා. සමහරු ඒක ආගමිකව හා සදාචාරාත්මකව ප්‍රතික්ෂේප කරනවා. ඒත් බඩගින්න නිසා ඇටකටු පෑදීගෙන එනකොට තමන්ගේ හුස්ම ටික රැක ගන්න නම් ඒ නොකළ යුතු දේ කරන්නම වෙනවා කියලා ඔවුන් පස්සේ තේරුම් ගන්නවා. මැරිච්ච තමන්ගේ සහෝදරයෝ දෙස බලමින් කඳුළු පුරවගෙන ඒ බිහිසුණු තීරණය ක්‍රියාත්මක කරනවා. මම මැරුණොත් මාවත් ඔයාලා ජීවත් වෙන්න පාවිච්චි කරන්න කියලා එකිනෙකාට පොරොන්දු වෙන තරමටම ඔවුන් අසරණ වෙනවා. මේක විස්තර කරනකොටත් මාර අවුලක් දැනෙන්නේ. දවස් 60ක් විතර ගෙවිලා ගිහින් දැන් ඉතිරි වෙලා ඉන්නේ ටික දෙනෙක් විතරයි. හැමෝම මැරෙන්න බලාගෙන ඉද්දි නන්දෝ සහ රොබර්ටෝ කියන දෙන්න තීරණය කරනවා අපි මේ කන්ද කොහොම හරි නැගලා උදව් අරන් එමු කියලා. ඒත් එක්කම කිසිම මවුන්ටන් ක්ලයිම්බින් ඉක්විප්මන්ට් එකක් නැතුව ලොකු කබායක් විතරක් ඇඳගෙන මේ දෙන්න අඩි දහස් ගාණක් උස කන්ද නගිනවා. දවස් 10ක් තිස්සේ ඇවිදලා අන්තිමේට එයාලා දකින්න ලස්සන ගඟක් එහා පැත්තේ ඉන්න මිනිස්සෙක්ව. ඒ තමයි සර්ජියෝ කැටලාන්.
ගගේ සැඩපාර නිසා කෑගවට ඇහෙන්නේ නෑ. සර්ජියෝ ගලකොතුපු කොලයක් සහ පැන්සරක් මුන් දෙන්න ඉන්න පැත්තට විසික් කරනවා. නන්දෝ වෙවුල ඒ කොලේ ලියනවා මම ආවේ කන්ද උඩ කඩා වැටුණු යානයකින්දලා. මම උරුගු ජාතිකයෙක්. අපි මේ දවස් 10ක් තිස්සේ ඇවිදිනවා. යානේ තවම 14 දෙනෙක් හිර වෙලා ඉන්නවා. කරුණාකරලා අපිට උදව් කරන්න කියලා. ඒ ලියමන කියවපු සර්ජියෝ තේරුම් ගන්නවා මේ ඉන්නේ මනුෂ්‍යත්වයේ ආශ්චර්යයක් කියලා. ඔහු වහාම අශ්වයෙක් පිට නැගලා පැය ගාණක් ගෙවාගෙන ගිහින් මේ ගැන බලධාරීන්ට දැනුවත් කරනවා. මුළු ලෝකෙම මේ ආරංචියෙන් කැළඹෙනවා. මාස 2කට කලින් අතුරුදන් වුණු හැමෝම මැරුණා කියලා හිතපු ඒ තරුණයෝ දෙන්නෙක් ජීවතුන් අතර ඉන්නවා කියන එක ලෝකයටම අදාහ ගන්න බැරි වුණා. වහාම චිලි හමුදාවේ හෙලිකොප්ටර් යාන ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ වෙලාවේ. නන්දෝ පරාඩෝ තමන්ගේ දුර්වල ශරීරයත් එක්ක එක හෙලිකොප්ටර් එකක නැගලා අනෙක් යාළුවෝ ඉන්න තැන පෙන්වන්න මග පෙන්වන්නෙක් විදිහට යනවා. අඩි 10 ගාණක් උස හිම කඳු අතර තිබුණ ඒ කැඩුණු යානය හොයාගන්න එක ලේසි වුණේ නැහැ. හැබැයි අන්තිමේදී හිමින් වැසුණු ඒ සුදු පාට යානේ හෙලිකොප්ටර් නියමුවන්ට පේනවා. අන්තිමේදී හෙලිකොප්ටර් එකක් එන සද්දය ඇහෙනකොට කන්ද උඩ ජීවිතයත් මරණයත් එක්ක සටන් කරපු අනික් කට්ටියට දැනුණු හැඟීම වචන කරන්න බැරි තරම්. කොහොම හරි හෙලිකොප්ටර් එකක් ඇවිත් මේ 16 දෙනාවම බේරගන්නවා. ඔවුන්ව රෝහලට අරගෙන යද්දි දහස් ගණන් ජනතාව පාරවල් දෙපැත්තේ ඉඳලා ඔවුන්ට ආචාර කරනවා. ඒක හුදෙක් බේරීමක් විතරක්ම නෙවෙයි. මනුෂ්‍යාත්ම ශක්තියට කරන්න බැරි කිසිම දෙයක් නැහැ කියන එක ලෝකෙට ඔප්පු කරපු තවත් එක් අවස්ථාවක්. මේක පුදුම හිතෙන කතාවක්. යාළුවනේ මේ කතාවෙන් අපිට දෙන පණිවිඩය තමයි ජීවිතේ කොච්චර අමාරු තැනකට වැටුණු බලාපොරොත්තු අත්හරින්න එපා කියන එක. Society of the Snow කියන්නෙම හදවතට දැනෙන ෆිල්ම් එකක්. ඔයාලට මේ කතාව ගැන මොකද හිතෙන්නේ කියලා පල්ලෙහින් කමෙන්ට් කරන්න. වීඩියෝ එකට ලයික් එකක් දාලා මිස්ටර් සිනමා සිංහල සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. තවත් මේ වගේ ලස්සන ෆිල්ම් එකකින් හම්බෙනකන් ඔයාලා හැමෝටම ජය වේවා.